Hi everyone, සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. ඉතින් හුඟ කාලෙකී වීඩියෝ එකක් ගේන්න බැරි වෙච්ච නිසා මම හිතුවා අද වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඉතින් මේ වීඩියෝ එකෙත් වෙනද වගේම ඔයාලට ලස්සන වෙන්න පුළුවන් beauty tips තමයි අරන් ආවේ. ඉතින් අපි බලමු අද වීඩියෝ එකේ තියෙන beauty tips මොනවද කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි eyebrows වෙන්නේ නැහැ, eyebrows හරිම තුනී, කළු පාට නැහැ වගේ දේවල්. ඉතින් මෙන්න මේ soap brow එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාගේ තියෙන eyebrow තවත් ටිකක් volume එකට හදා ගන්න. ඒ වගේම හරිම ලස්සන natural look එකකට හදා. ඉතින් මෙන්න මේ විදිහට soap brow එකේ gel එක අරන් ඒකටම මෙන්න මේ විදිහේ චූඩි brush එකකුත් එනවා. ඒකේ අර brush එක නැති පැත්තේ මේ විදිහට ඔයා ඉස්සල්ලාම ඔයාගේ අර eyebrow හැම කෙස් ගහකටම යන විදිහට මේ gel එක විරුද්ධ දිශාවට apply කරගන්න ඕනේ. ඊළඟට ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ මම පෙන්නන විදිහට මේ brush එකෙම ඔයාගේ eyebrow උඩ අතට ලස්සනට පීර ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති අර මං හදපු නැති eyebrow එකේ හදපු eyebrow එකේ කොච්චර ලොකු වෙනසක් තියෙනවද හදපු eyebrow එක කොච්චර ලස්සනද කියලා. ඉතින් ඒ වගේම ඔයාලට මේ වෙලාවේ eyebrow pencil එකක් පාවිච්චි කරලා ටිකක් කළුව අගේ eyebrow කළුව අඩු නම් ඒකත් හදා ගන්න පුළුවන්. ඉතින් මම eyebrow pencil එක ගන්න ලොකුවට පාවිච්චි කරන්නේ නැහැ. ඊට බලමු අද මම කරන hair care මොනවද කියලා. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකක් කියලා තියෙනවනේ මම හනයට ඒ කියන්නේ flaxseed marks එක දවස් 3ක් දැම්ම කියලා. ඉතින් මේ 4 වෙනි දවස. ඉතින් මම හිතුවා flaxseed ඒ කියන්නේ flaxseed විතරක්ම නිකම්ම hair එකට දාන්නේ නැතුව ඒකට බිත්තරයක් mix කරලා දානවා කියලා. ඉතින් ඔයත් මේ විදිහට try කරලා බලන්න. නිකම්ම flaxseed එක දාන්න නැතුව ඔයාට පුළුවන් මේකට බිත්තරයක් mix කරලා මේකේ තියෙන result එක තවත් වැඩි කරගන්න. ඇත්තටම හොඳ result එකක් ගන්න පුළුවන් මේකට බිත්තරයක් එකතු කරගත්තාම. බිත්තර කියන්නේ ඇත්තටම අපේ කොණ්ඩේ වවන්න පුළුවන්, කොණ්ඩේ ඝනකම් කරන්න පුළුවන් හොඳ අමුද්‍රව්‍යයක්. ඉතින් දැන් මම මේ වීඩියෝ එක කරන්න ඕන නිසා ගේ ඇතුලේ මේ hair marks එක දැම්මට ඔයා hair marks එක දානවා නම් ඔයා පුළුවන් නම් එළියේ කරන්න. මොකද මේකට අපි බිත්තරයක් දානවනේ. එතකොට මේ බිත්තර මේ එහෙ මෙහෙ ගේ ඇතුලේ පෙරෙන්න පුළුවන්. ඒ වගේම bathroom එකේ නාන්න නැතෝ ඔයාලට එළියේ නාන්න තැනක් තියෙනවා නම් එතනින් නා ගන්න. මොකද මේ බිත්තර පොඩක් ගෙදර අයට අමාරුයි. ඒ නිසා බැනුම් අහන්න නැතුව මේ වැඩේ කරගන්න. තව විශේෂ දෙයක් කියන්න ඕනේ කියලා හිතුණා. දැන් සමහර අය කමෙන්ට් කරනවා කොණ්ඩේ ගොඩාක් යනවා මොකද කරන්නේ එහෙම කිය. ඉතින් ඇත්තටම මම hair care routine කියන්නේ hair එකට කරන treatment ගැන ගොඩාක් videos දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ videos බලලා ඒ ට්‍රීට්මන්ට් කරන්න. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ගත්තාම අපේ හිසකෙස් 80-100ත් අතර ප්‍රමාණයක් දවසට යන එක සාමාන්‍යයි. ඊට වඩා අහුරු පිටින් යනවා නම් ඒක අසාමාන්‍ය තත්ත්වයක්. එතකොට ඔයාලට පුළුවන් ડોක්ටර් කෙනෙක් channel කරලා ඒකට මොකද කරන්න කියලා අහන්න. එහෙම යනවා නම් අනිවාර්යෙන්ම ડોක්ටර් කෙනෙක් channel කරන්න. ඉතින් මේ විදිහට හනයටයි බිත්තරයයි mix කරලා ඉවරලා ඔයාලට පුළුවන් මේ විදිහ oil applicator එකකට දාලා මේක use කරන්න. මොකද මේකට දැම්මහම ඇත්තටම අහක යන්නේ නැතුව ඒක පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම මේ ළඟදි දවසක් ගත්ත hair serum එකක්. මම මේක ගන්න කියලා හිතාගෙන නෙවෙයි ගියේ. හැබැයි ඒ වෙලේ shop එකේ තියෙනවා දැකලා තමයි මම ගත්තේ. ඉතින් අර මම videos වල පෙන්නපු hair argan hair serum එක ගොඩක් අය කියලා තිබ්බා. ගොඩක් කියන්නේ සමහර අය කියලා තිබ්බ එක thick වැඩි කියලා. ඇත්තට මේක thick ගතියෙන් වැඩි තමයි. හැබැයි ඒක හොඳ නැත්තේ නැහැ. ඇත්තට මේ serum එක හොඳයි. ඉතින් අර thick ගතියෙන් වැඩි කියපු අයට ගන්න පුළුවන් මේ serum එක. මේක එහෙම thick ගතියක් නැහැ. ඉතින් දැන් සාමාන්‍ය hair serum එකක් use කරද්දී ඔයාලා කොණ්ඩේ නාල ඉවර වෙලා කොණ්ඩේ සම්පූර්ණයෙන්ම වේලෙනකම් බලන් ඉන්න එපා hair serum එක apply කරන්න. ඒකට හේතුව මම කියන්න. ඔයාලා නාල ඉවර වෙලා කොණ්ඩේ ගොඩාක් තෙත තියෙදි නෙමෙයි තෙත මාත්තු කරලා පොඩි තෙතක් තියෙද්දි මේක apply කරන්න hair එකේ scalp එකේ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. hair එකේ විතරයි serum එක සාමාන්‍ය apply කරන්නේ. ඉතින් දැන් ඔයාලට මම කියලා තියෙනවානේ අපි නාලා ඒ කියන්නේ wash එකක් දාලා ආපු ගමන්ම towel dry කරලා අපි body lotion එක apply කරන්න ඕනි කියලා. ඒ ඇඟේ තෙත තියෙද්දිම තමයි ඒ කියන්නේ වතුර ගතිය නෙමෙයි තෙත තියෙද්දිම තමයි අපි බොඩි ලෝෂන් එකක් ඇප්ලයි කරන්නේ. ඉතින් ඒ අන්න ඒ වගේ දෙයක් තමයි මේ කොණ්ඩේ ටිකක් තෙත තියෙද්දි සීරම් එක ඇප්ලයි කරන්න කියන්නේ. මොකද එතකොට හොඳට මොයිස්චර් වෙනවා අපේ ස්කින් එක. ඒ වගේම hair එක සීරම් එක ඇප්ලයි කරලා ඔයාලට කැමති නම් විතරක් hair dryer එකෙන් වේල ගන්න පුළුවන්. මම නම් සාමාන්‍ය hair dryer එක use කරනවා. මොකද මට තෙත පිටින් වැඩ කරන්න බැරි නිසා. දැන් බලමු ඊළඟ beauty tip එක මොකක්ද කියලා. ඉතින් මම මේ දැන් කරන්නේ face massage එකක්. ඉතින් මම කරන face massage ඔයාලගේ හැම මූණෙටම හරියන්න එකක් නැති වෙන්න පුළුවන්. ඉතින් මම ගොඩාම face massage එක කරන්නේ මගේ මූණේ තියෙන blood circulation එක වැඩි කරගන්න, ඒ වගේම මූණ glow කරගන්න වගේ. මොකද මට තියෙන කෙට්ටු මූණක් නිසා ඒ කියන්නේ ගොඩාක් step follow කරන්නේ නැහැ මම. ඉතින් ඔයාට double chin තියෙනවා නම් ඔයාගේ jawline එක හදාගන්න ඕන නම් මූණ ගොඩාක් මහත කෙනෙක් නම් ඔයාට ඒ අවශ්‍ය step ටික follow කරන්න ඕන තරම් YouTube videos තියෙනවා. ඒ video එකක් බලලා ඔයා ඔයාගේ steps ටික හදාගෙන හැමදාම රැට
නිදා ගන්න කලින් වැස්ලින් වගේ ටිකක් හරි ඇලෝ ජෙල් එකක් හරි පාවිච්චි කරලා ඔයා ෆේස් මසාජ් එකක් කරන්න. ඒකෙන් ඔයාගේ මූණ අනිවාර්යයෙන්ම ග්ලෝ කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ මූණ හැඩේ පවත්වා ගන්නත් ගොඩාක් උදව්. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇත්තටම මේ මොනවද කියලා දෙන්න කියලා. හැබැයි මම කියලා දෙන ඒවා පොඩි දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒක කරලාම බලන්න ඕනේ. දැන් ෆේස් මසාජ් එකක් වුණත් ඔයා දවස් 2-3ක් කරා කියලා ඇත්තටම ඔයාට රිසල්ට් එකක් පේන්නේ නැහැ. හැබැයි ඔයා දවස් ගානේ මේක දිගටම කරන් යද්දි ඇත්තටම ඔයාට තේරෙනවා ඔයාගේ මූණ ග්ලෝ අප් වෙනවා වගේ දේවල්. ඉතින් පුංචි දේවල් එකතු වෙලා තමයි ඇත්තටම ලොකු දෙයක් හැදෙන්නේ ඒක ඔයා දන්න. ඉතින් අපිට ලස්සනට ඉන්න එක්ස්පෙන්සිව් ප්‍රොඩක්ට්ස්ම පාවිච්චි කරන්න ඕනි කියලා හැම එකක් නැහැ. ඉතින් මේ දේවල් වලිනුත් අපිට ලස්සනට ඉන්න පුළුවන් අවශ්‍ය වෙන කන්සිස්ටන්සි එක විතරයි. දැන් කියන දේ නම් ගොඩක්ම වැදගත්. දැන් අපි උදේට වොෂ් එකක් දාගෙන අපේ ඇඟේ බොඩි ලෝෂන් ගන්නවා. ඒ වගේම රැට අපි වොෂ් එකක් දාලා බොඩි ලෝෂන් ඇප්ලයි කරනවා. ගොඩක් අය ඔෆිස් වල වර්ක් කරනවා. එතකොට හැම වෙලේම කියන්නේ දවසම AC එකේ ඉන්න වෙනවා. ඒ වගේ දේවල්. ඒ හේතුව නිසාම අපේ ඇඟ ගොඩාක් ඩ්‍රයි වෙන්න බලනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ මං වගේ මේ වගේ වැස්ලින් එකක් අරන් හැම වෙලේම නිතරම බෑග් එකේ තියාගන්න ඔයා යන තැන අරන්. ඉතින් දැන් මං ගැන කතා කරාම මං සැලොන් එකේ ඉන්නේ වැඩ කරන්නේ. එතකොට අයිබ්‍රෝ එකක් හැදුවත් හැම වෙලේම අත හොදන්න වෙනවා. දවසට 10 සැරයක් විතර අත හොදන්න වෙනවා. එතකොට මම කරන්නේ අත හොදන හැම පාරම මේ වැස්ලින් එකෙන් ටිකක් අත් දෙකේ ගාලා මසාජ් කරනවා. ඉතින් ඔයාටත් වාගේ අත් දෙක වේලෙන එක අඩු කරගන්න ඕන නම් මේ ටිප් එක ෆලෝ කරන්න පුළුවන්. ඉතින් සමහර අය කියන දෙයක් තමයි මගේ අත් කකුල් කළුයි මූණ එක පාටක් එහෙම කියන්නේ ස්කින් කලර් එකේ කිසිම ඊවන් ගතියක් නැහැ කියන එක. ඉතින් අපි ඒ කියන්නේ සතියේ සැරයක් අනිවාර්යෙන් ෆුල් බොඩි ස්ක්‍රබ් එකක් කරනවා. වගේම තමයි අපි වැක්ස් කරලා අපේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න ඕනේ. එතකොටත් කලර් එකක් එනවා. මොකද අනවශ්‍ය රෝම අපේ ඇඟේ තියෙනකොට කලර් එක නිකන් අඳුරු වෙලා අපේ ස්කින් කලර් එක අඳුරු වෙලා වගේ තමයි. ඉතින් මට නම් දැන්ට හම්බෙලා තියෙන විදිහට අනවශ්‍ය රෝම ඉවත් කරන හොඳම විදිහ තමයි වැක්ස් කරන එක. වැක්ස් එකත් මම තනියම තමයි කරගන්නේ. ඉතින් ඔයාට තනියෙන් හරි නැත්නම් සැලොන් එකකට ගිහිල්ලා හරි මේ දේ කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔයා ගොඩාක් වෙලාවට පුරුදු වෙලා ඉන්නවා නම් උදේ නැගිට ගම කිරි එකක් බොන්න ඒක කරන්න එපා. ඔයාට පුළුවන් නම් ඔයා උදේ නැගිට ගම මද රස්නේ උණු වතුර එකක් බොන්න. ඒ වගේම තමයි ඔයා කෑවට පස්සේ කාලේ ඉවර වෙලත් පුළුවන් නම් පුරුද්දක් විදිහට මද රස්නේ උණු වතුර එකක් බොන්න පුරුදු වෙන්න. ඉතින් ඔයා කොහෙන් හරි ඉගෙන ගන්න පොඩි හරි හොඳ පුරුද්දක් හරි කමක් නැහැ. ඔයා ඒක දවසෙන් දවස ඩිවෙලොප් කරගෙන යන්න. ඒකට හේතුව තමයි ඔයාගේ ස්කින් එක ග්ලෝ කරගන්න විතරක් නෙමෙයි ඔයාගේ නිරෝගීකම පවත්වාගෙන යන්නත් මේවා ගොඩාක් වටිනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාට පුළුවන් නම් ෆැෂන් ෆෘට් නාරන් දොඩන් දෙහි මේ වගේ මොනවාම හරි එකක් හදලා දවල් කාලෙදි බොන්න. ඒ කියන්නේ ඔයා වර්ක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ගෙදර හදලා බෝතලයකට දාලා අරන් ගිහිල්ලා බොන්න. ඉතින් මමත් එහෙම තමයි කරන්නේ. මේක හැමදාම කරගෙන යන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඇත්තටම අපේ සෞඛ්‍යයට ගොඩාක් වටිනවා මේ වගේ පුරුදු ඇති කරගන්න. ඉතින් මේ වගේ විටමින් C වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා. ඉතින් මේ වගේ ජූස් එකක් ඔයාට දවසට බොන්න පුළුවන් නම් ඔයාට අමතරව විටමින් C පෙති ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාගේ ශරීරයේ කොලජන් බූස්ට් කරන්න, ඒ වගේම ස්කින් එක ග්ලෝ කරන්න, ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන්න මේ වගේ ගොඩක් දේවල් ලැබෙනවා. ඔයාට මේ වගේ ඩ්‍රින්ක් එකක් හැමදාම බොන්න පුළුවන් නම් හැබැයි මේක ගෙදරම හදාගෙන බොන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් ඔයාලා හොඳ ස්කින් කෙයාර් රුටින් එකක් ෆලෝ කරන ගමන්ම මේ වගේ දේවල් අපේ ශරීරයේ අභ්‍යන්තරයට ගත්තොත් ඔයාගේ ස්කින් එක ඇත්තටම මාස 3-4 යද්දි ලස්සනට ග්ලෝ වෙයි. ඒ කියන්නේ ක්‍රීම් ගාලා එන සුදට වඩා ඇත්තටම මේ වගේ දේවල් වලින් එන සුද ඇත්තටම ලස්සන. දැන් කියලා දෙන එක නම් මේ වීඩියෝ එකට සම්බන්ධ දෙයක් නෙවෙයි. ඇත්තටම මම හිතනවා හැබැයි ඔයාගේ ජීවිතේට මේක ලොකු උදව්වක් වෙයි. ඉතින් කොච්චර වයස ගියත් මම පුරුද්දක් විදිහට ඒ දවස්වල ඉඳන්ම මේ විදිහට කැටයකට සල්ලි එකතු කරනවා. ඉතින් ඔයා ක්ලාස් යන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාට හම්බෙන පොකට් මනි වලින් කීයක් හරි මේ විදිහට කැටයකට එකතු කරන්න. ඒක ඔයාට ඇත්තටම ලොකු ප්‍රයෝජනයක් වෙයි. ඉතින් අලුත් අවුරුද්දේ මං විතරක් නෙමෙයි අපි හැමෝම දියුණු වෙන්න ඕනේ.